සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම 2025 මාර්තු 29 සෙනසුරු මාරුව තුලින් කන්‍යා ලග්න ඔබට කෙසේදැයි විමසා බලමු. මුලින්ම කියන්න ඕන මේ පොදු පලාපල කතනයක් නිසා ඔබ ගත කරන මහදසා අතුරුදසා අනුව මේ ප්‍රතිඵල වෙනස් විය හැකි බව. කන්‍යා ලග්න ඔයාලගේ 7 වෙනි භාවයට තමයි සෙනසුරුගේ පැමිණීම සිදුවන්නේ. 7 වෙනි කියන්නේ විවාහ ස්ථානය. ඒ වගේම හවුල් ගණදෙනු සම්බන්ධව කතා කරන ස්ථානය. ඔන්න ඉතින් ඔයාලා හවුලේ කරන කටයුතු වලදී කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද නැතිනම් ඔබ රැවටීමට මුලාවට හසු වෙන්න පුළුවන්. පණ දෙන්න වගේ ඉන්න උදවිය තමාව රවට්ටන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ වගේම ඔබේ පුද්ගලික දේවල් අන් අය විශ්වාස කර නොකියා සිටීම නුවණට හුරුයි. විවාහ වී සිටින කන්‍යා ලග්න අයටත් තරමක් බාධා මතුවෙන්න පුළුවන්. ඒ නිසා සුළුසුළු දේවල් අනවශ්‍ය ලෙස දීර්ඝ කර නොයෑම තමයි කළ යුතු වන්නේ. විදේශ ගමන් වලට නම් යහපත්. ලැබීම් තත්ත්වයේද යහපත්. තදබල ඒරාස්තක අපල ඔබට මේ මොහොතේ නොමැතිවත් උපතේදී චන්ද්‍රයා සිටින රාශිය අනුව මේ තත්ත්වයන් වෙනස් විය හැකියි. අවසාන වශයෙන් පවසන දෙන්නේ ඔබ තරම් අනෙක් අය ඔබට අවංක නොවන බවයි. එහෙමනම් ඔය කියූ කාරණා ටික ඔළුවේ තියාගෙන වැඩ කළොත් ජීවිතේ ජය ගැනීම අපහසු නොවේ. එහෙනම් ඉදිරියටත් ජීවිතේ ජය ගන්න තරුමදට subscribe කරලා තියාගන්න.